ආගමික වශයෙන් අපි පරිහානියටපත් වෙනවා නම් එයා සමාන ලෙසම අපි ආර්ථික මෙලෙස පරිහානියටපත් වෙලා තිබෙනවා. ආර්ථික මෙලෙස පරිහානියටපත් වෙනවා නම් අපි ආගමික ලෙසත් පරිහානියටපත් වෙනවා. මේක තමයි අපේ ඉතිහාසය. අපි ආගමික වශයෙන් ප්‍රබෝධයක් අත්පත් කරගන්න සෑම යුගයකම අපි ආර්ථික වශයෙන් ප්‍රබෝධමත්. එහෙමනම් අපි ආර්ථික වශයෙන් ප්‍රබෝධමත් කරන රාජ්‍යයක් කරා ගමන් කිරීමේදී මා හිතනවා අපිට ආගමික ප්‍රබෝධයක් අපේ රටට යලි අවශ්‍යයි. ආගමික පිබිදීමක් අපේ රටට අවශ්‍යයි. අපේ බුද්ධ ශාසන ආගමික සංස්කෘතික ඇමතුමා පැහැදිලි කරා අපි මොනතරම් මැදිහත් වීමක් සිදු කරමින් තිබෙනවද කියලා. මාගේ සාපේ ආණ්ඩුවේ ප්‍රයත්නය අපිට අවශ්‍ය ශක්තිමත් ආර්ථික ප්‍රබෝධය. ඒ ආර්ථික ප්‍රබෝධය අත්පත් කරගන්න නම් අපට අවශ්‍යයි ආගමික පිබිදීමක් දහමේ නැගී සිටීම. ඒක අපිට අවශ්‍යයි. අපි දුටුගැමුණු රජ සමය, වසඹ රජ සමය, මහසෙන් රජ සමය, පොළොන්නරුවේ පළමු පරාක්‍රම බහු රජතුමාගේ රජ සමය, කෝට්ටේ 6 වෙනි පරාක්‍රම බහු රජ සමය, ඒ සියල්ල ගත්තොත් අපි ආගමික වශයෙන් ප්‍රබෝධමත් රජ සමයක්. ඒ වගේම අපි ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රජ සමයක්. ඒ නිසා ආර්ථික සමෘද්ධිය අත්පත් කරගත හැකි වන්නේ ගොඩනැගිලි, පාරවල්, කර්මාන්තශාලා, තාක්ෂණික උපකරණ නිර්මාණය කිරීමෙන් පමණක් නොවේ. අපිට ආර්ථිකමය ප්‍රබෝධය අත්පත් කරගත හැකි වන්නේ ඒ සමාන ලෙස සමාජය දැහැමි අවබෝධයට ලක් කරගන ලද අනේකා කෙරෙහි සිත් පහන් සිතින් බලන්න සූදානම් වුණු වෛරය, ක්‍රෝධය, කුවකත්වය පිටු දකින දැහැමි සමාජයක් අපිට අවශ්‍යයි. අන්නේ දැහැමි සමාජයයි ආර්ථික ප්‍රබෝධයයි එකට ගමන් කරනවා. ඒ නිසා මාගේ සහ මාගේ රජයේ අපේක්ෂාව තමයි මේ යුගය යලි ලංකාවේ ආගමික ප්‍රබෝධයම ඇති වූ යුගයේ බවට ඉතිහාසගත කිරීමේ වමනාවක් මට තිබෙනවා. ඒ මොකවත් නෙවෙයි. ඒ හා සමාන ආර්ථික ප්‍රබෝධයක් අත්පත් වෙන බව මා දන්නවා. ඒ නිසා තමයි අපි විශාල වැඩ කොටසක් මේ වෙනින් සිදු කරමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ නොවැම්බර් මාසයේ අපි සැලසුම් කරලා තිබෙනවා ලෝක බෞද්ධ මහා සම්මේලනය ශ්‍රී ලංකාවේ පවත්වන්න. ඒ අපේ රටේ ආගමික ප්‍රබෝධී විශාල ප්‍රබෝධමත් අවස්ථාවක් බවට පත් වේවි කියලා අපි විශ්වාස කරනවා. අපි ඕනෑම මොහොතක ආගමික සිද්ධාස්ථානයක් දුෂ්කරතාවයකට ව්‍යසනයකට පත් වුනහම රජයක් හැටියට අපි ඒ සඳහා මැදිහත් වෙන සූදානම්කම තිබෙනවා. අපිට අවශ්‍යයි දැහැමි ප්‍රබෝධමත් ආර්ථිකයේ දියුණුවේ හිණිපෙත්තර ගෙන රාජ්‍යයක් අපි ගොඩනගිය යුතුයි. ආණ්ඩුවක් හැටියට එහි පැවරී තිබෙන අපේ කාර්යභාරය වගේම අපේ හාමුදුරන් වහන්සේලාගේ කාර්යභාරයත් ඉටු කරාවි කියන දැඩි බලාපොරොත්තුවක් මාහට තිබෙනවා. විශේෂයෙන්ම මේ බුදුදහම සහ අපේ සමාජය අතර තිබෙනවා අත්තරින්න බැරි ඓතිහාසික බැඳීමක්. බුදුදහම ලංකාවට ආගමනය වීමට පෙර ලංකාවේ කවර සමාජයක්ද තිබුණේ? අන්නේ සමාජයේ මහා සංස්කෘතිකට උරුමකම් කියන සමාජයක් බවට පරිවර්තනය කිරීමේ මහා බලය තියෙන්නේ මේ දහම ඇතුලේ. මේ දහම අපේ රට තුළ ව්‍යාප්ත වීම ඇතුලේ. එහෙම නැත්නම් අප කවර සංස්කෘතියට හිමිකම් කරන ජාතියක්ද කියලා අපිට හිතා ගන්නවත් බැරි වීවි. අපි අනේකාගේ දුකේදී කම්පණයට පත්වන ජාතිය. සාමාන්‍යනකොට අපි ජාති කුලමල බලනවා. විපතකදී අපි ජාති කුලමල බලන්නේ අපිට හැම කෙනාටම කම්පනයක් ඇති වෙනවා. විපතකදී අපි හැම දිනාටම උණු වෙනවා. දිට්ඨවා වියසනේදී මා දැක්ක අපේ හාමුදුරන් වහන්සේලා ට්‍රක් රථවල නැගලා කහසිවුර දරාගෙන ගම් නියංගම් කරා ගමන් කරමින් ඒ ජනතාවට පිහිට වෙන්න උත්සාහ කරා. අපේ අනිත් ආගමික උන්වහන්සේලාත් එහෙමයි. බුදුදහම සහ අපේ සමාජයේ ගොඩනැගීම් පිළිබඳ ඓතිහාසික උරුමයක් තියෙනවා. ඓතිහාසික කතාවක් තියෙනවා. බුදුදහම ඉවත් කොට ශ්‍රී ලාංකේය සංස්කෘතික ජාතියක් ගොඩනැංවීමක් පිළිබඳව අපිට සොයා බලන්නවත් හිතා බලන්නවත් හැකියාවක් ලැබෙවි කියලා මම විශ්වාස කරන්නේ. අපිට ආවේ දහමක් පමණක්ද? අපිට දහමක් පමණක් නෙවෙයි ආවේ. අපිට ආවේ දහම සමග ගොඩනැගුණු විධිමත් අධ්‍යාපනයක් ආවා. අදත් අපේ රටේ ඉතාමත් ඉහළ ප්‍රශස්ත අධ්‍යාපන රටාවකට පදනමක් තිබෙනවා. ඉපදෙන දරුවන්ගේ 99%කට වඩා වැඩි ප්‍රමාණයක් පාසල් යනවා. ඒක ඉතාමත් ප්‍රශස්ත අගයක්. ඉපදෙන දරුවන්ගේ 99%කට වඩා වැඩි පාසල් යන රටක්. කියවීම, ලියවීම 90%කට වඩා වැඩි ප්‍රමාණයකට හැකියාවක් තිබෙන රටක්. බොහෝ දේවල් වලින් අපි දුප්පත් භාවයේ හිටියට අපි අධ්‍යාපනයේ ශ්‍රේෂ්ඨ භාවයකට එනවා. හේතුව කුමක්ද? අපි අධ්‍යාපනයේ මුල් පියවර තැබුවේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනේ. ඒ අදත් නොසලී තිබෙන මහා පිරිවෙන් මහා පන්සල් කේන්ද්‍ර කරගත් මහා අධ්‍යාපනයක් ගොඩ නැගුණා. ඒ අධ්‍යාපනයේ ගොඩ නැගුණේ අපේ
පන්සල් ආශ්‍රිත බුදුදහමත් එක්ක. අපිට මා හෙළ වෙදකමක් ඇති වුණා. අපිට ඉස්සර ගමේ හිටියා වෙදහාම්දුරු. අපේ ඉතිහාස කතාවල අපිට වෙදහාම්දුරු හම්බ වෙනවා. අපිට ඉතිහාස කතාවල අපේ වෙදහාම්දුරුවන්ගේ මහා විස්මිත ක්‍රියා අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ මොකද්ද? මා හෙළ වෙදක නිර්මාපකයාත් මේ පන්සල මේ අපේ හාමුදුරුවෝ වහන්සේ මේ දහම. අපිට දුටුගැමුණු රජ සමයේ තමයි අපේ පළමු ඖෂධ කැඳ පිළිබඳව හොයාගන්නේ. අපේ කුරුණෑගල මලියදේව මහරහතන් වහන්සේ වැඩ සිටපු සුළුගුල් විහාරේ. ඒ සුළුගුල් විහාරේ තමයි අපිට පළමු ඖෂධ කැඳ පිළිබඳව වට්ටෝරුව හම්බ වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද? අපේ වෙදකම අපේ මේ දහමත් එක්ක ගොඩ නැගුණා. අපේ මහා නිර්මාණ ගෘහ නිර්මාණ ශිල්පී විශාල නිර්මාණ සිද්ධ වුණේ මේ දහම හා බැඳිලා. අදත් ඓතිහාසික මහා විස්මිත නිර්මාණ වලට අපි හිමිකම් පානවා. ඒ අපේ බුදුදහමත් එක්ක ආශ්‍රිත ගොඩ නැගුණු නිර්මාණ ශිල්පියක් අපිට ඉංජිනේරු තාක්ෂණයක් අපිට තිබෙනවා. මීන්තලේ පුරාණ කැණීම් වලදී ඔපරේෂන් කිරීම සඳහා භාවිතා කරන කතුරක් සම්බුණාය කියලා පුරාවිද්‍යාවේ සඳහන් වෙනවා. මීට සතවර්ෂ ගණනාවකට ඈත එවම් කොතනද සැඟවී තිබෙන්නේ මේ දහම ආගමනයත් එක්ක. ඒ නිසා ලාංකේය ජාතිය ප්‍රෞಢ ජාතියක්. ලාංකේය ජාතිය ඊටම සංස්කෘතිකම ජාතියක්. ලාංකේය ජාතිය ඊටම නිර්හංකාර ආගන්තුක සත්කාරයට ලැබි ජාතියක් බවට පරිවර්තනය වෙන්න මේ දහමේ බලපෑම විශාලයි. මා හිතනවා ලාංකේය ජාතිය ගොඩනැගීමේ පදනම මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය අදින් වසර 2334කට පෙර කල්පනා කළ බලන්න. එනම් මේ විශිෂ්ටතම දහම විකෘති කිරීම අපි හැම දිනාටම වේදනාවක් ගෙන දෙනවා. මේ විකෘතිමය දහම තුල විනේදර භික්ෂුන් වහන්සේගේ බිඳ වැටීම අපිට වේදනාවක් ගෙන දෙන මතක තබා ගන්න අපේ ආම්තුරුනේ. වේදනාවක් ගෙන දෙනවා.